අයිබෝවන් හැමෝටම. ඉතින් මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනිම වීඩියෝ එක. අදත් මම පුරුදු විදිහටම එළියට ඇවිත් බලද්දී ලස්සනට පරිසරයේ හැමදේම පුරුදු විදිහට ඊයේ වැස්සත් එක්ක ලස්සනට තියෙනවා. කොච්චි කරන් පිරීලා ඒවා දකිද්දි හිතට පුදුම සතුටක් දැනෙන්නේ. අද තමයි අපේ කුඹුරේ වී වපුරන දවස. විතර වී ටික ලස්සනට මල් ළඟේ තියෙනවා. ඉතින් ආසාවෙන් මම ඒ ටිකත් අරලා බැලුවා. ඊට පස්සේ මම ගෙදර වැඩ ටිකත් ඉවර කරලා මගේ අනිත් වැඩ ටිකත් ඉවර කරලා දවල්ට උයන්න පටන් ගත්තා. මොකද අම්මයි තාත්තයි දෙන්නම කුඹුරේ නිසා මට තමයි දවල්ට කෑගොල්ලන්ට කෑම ගෙනියන්න තිබුණේ. ඉතින් මමයි නංගි දෙන්නත් එකතු වෙලා ඒගොල්ලන්ට රසට දවල් කෑම එකක් හදලා ගිහින් දුන්නා. අපි දෙන්නත් එක්ක එකතු වෙලා බත් එකක් හදලා දෙල් එකක් කිරට හදලා මයංගෝ පොළ මැල්ලුකුත් රසට හදලා අපි ඒගොල්ලන්ට කෑම එක අරන් ගියා. මේ කෑම හැම එකක්ම නංගි මම දෙන්න එකතු වෙලා තමයි අසට හදලා හැදුවේ. අපි තුන්දෙනාත් එක්කම කුඹුරට ගියා. මොකද කුඹුරේ වැඩ කරන අයට දවල්ට කෑම දෙන්න දැන් වෙලාවත් හරි ගිහින් තමයි තිබ්බේ. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. කුඹුරට යන්න තියෙන පාර හරිම ලස්සනයි. කුඹුරට යන්න තියෙන්නේ ලොකු වෙල්යායක් මැදින්. ඉතින් මේ දවස්වල කුඹුර හැම එකක්ම අපි පැත්තේ වැඩ කරනවානේ. ඒ නිසා වෙල්යාය පුදුම තරම් ලස්සනයි. අපි දෙන්නත් එක්ක තුන්දෙනාත් එක්කම චූටි ඇලපාරවල් වලින් චූටි නියරවල් වලින් ගොඩ වෙලා අපි මේ පරිසරයත් ඉඳගෙනම නංගි මමයි දෙන්නත් එක්ක මේ කුඹුරට යන ගමන් තමයි තියෙන්නේ. අන්න ඉතින් අපි කුඹුරට ඇවිත් තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ අපේ තාත්තා. එයා කුඹුරට වී එන ගමන් තමයි ඉන්නේ. කුඹුර මට්ටම් කරලා ගානට වී ඉන්න පුළුවන් ගානට හදන්නේ අපේ අම්මයි මාමා කෙනෙකුයි නැන්දයි තමයි. අපේ අම්මට ඕන දෙයක් පුළුවන්. එයා බෑ කියලා කිසිම වෙලාවක තාත්තා අනිත් වැඩ කරද්දී එයා කවදාවත් ගෙදරට වෙලා ඉන්නේ නැහැ. මගේ ජීවිතයේ මම දැකපු ශක්තිවන්තම ධෛර්යවන්තම ගෑණිය තමයි මගේ අම්මා. ඉතින් දවල් කෑම වෙලාවත් ඇවිත් තියෙන නිසා අපි කෑම කරන් ආවට පස්සේ ඒගොල්ලෝ ඇලපාරෙන් අතපය සෝදාගෙන ඇවිත් කෑම කන ගමන් තමයි ඔය ඉන්නේ. අපි ගිහින් ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට කෑම බෙදලා දීලා අපේ අම්මයි තාත්තයි මේ විදිහට මහන්සි වෙලා තමයි නංගිවයි මාවයි මෙහෙම ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නංගි මමයි අපි දෙන්නට පුළුවන් උපරිමයෙන්ම හොඳට ඉගෙනගෙන එයාලව සතුටු කරන්න තියෙනවා. ඉතින් අපි ආපහු ගෙදර එද්දී මේ දවස්වල මෙහි රමුටන් වාරේනේ ළඟ ගෙදරක රමුටන් තිබිලා අපේ බබාට කඩා ගන්න කියලා ඒ ගෙදර නැන්ද කතා කරලා කිව්වා. බලන්නකො මේ තියෙන හැම රමුටන් ගහකම මේ විදිහටම රමුටන් බෙරිලා තියෙනවා. අපි තුන්දෙනාත් එක්ක රමුටන් කඩාගෙන ආයෙමත් ඒ ලස්සන වෙලාවෙදී අපේ ගෙදර එන්න දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.